අපි පස්සේ දොරෙන් පැනලා දුවන අය නෙමෙයි යා. ඒක නේද අද ටොපික් එක. ඇත්තටම මේ නාමල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ කණ්ඩායම ඔය මේ අපි පස්සේ දොරෙන් පැනලා දුවන අය නෙමෙයි වගේ ඒවා කියන්නේ ඇයි කියලා කල්පනා කරලා බැලුවද? දේශපාලන ව්‍යාපාරයක් සාමාන්‍යයෙන් try කරන්නේ Tamanට පාක්ෂික නැති එළියේ ඉන්න ඡන්දදායකයන්ව එකතු කරගන්න. නමුත් මේ වෙලාවේ ඇත්තටම මචං පොහොට්ටුව try කරමින් ඉන්නේ එළියෙන් ඡන්ද එකතු කරගන්න නෙවෙයි ඔය තියෙන 2.50 ඡන්ද බේස් එක බේර ගන්න. ඒ ඡන්ද බේස් එක බේර ගන්න නම් ඒ ප්‍රජාවට දෙන්න ඕන මොරාල් එක දෙන්න තමයි ඔය විදිහට කතා කරනවා කියන එක අපි සරලව දේශපාලනිකව තේරුම් ගන්න ඕනේ. මේක අපි අනුකම්පා කරන්න ඕන තත්ත්වයක්. දැන් උදාහරණයක් විදිහට සාගරකාරීව සමුත් කිව්වනේ පොලිස්පතිවරයව පාරේදී ගහලා මහජනයා විසින් මරලා දාන දවසක් එනවා කියලා. ඔය ප්‍රකාශ ඔක්කොගේම තියෙන සීරියස් එක තමයි උඹලා හිතනවාද මේවට අපි මේ hina වුණාට ඒ පොහොට්ටුවේ ප්‍රජාව මේකෙන් විශාල ස්වයං වින්දනයක් ලබන ගමන් ඉන්නේ. ඒගොල්ලෝ දැන් මේ දවස්වල රැට අඩිපුඩි ගහලා හන්දි ගානේ කතා වෙනවා. කොහමද අපේ ලොක්කා දුන්න ටෝක් එක කියලා තව දුරටත් ඒ ප්‍රජාවට සෑහෙන චිත්ත ධෛර්යයක් ලැබෙනවා. තව දුරටත් පොහොට්ටුවත් එක්ක දේශපාලනය කරන්න. ඒක තමයි ඒගොල්ලොන්ට පුරුදු විදිහ. එනිසා ඇත්තටම ඔය නාමල් අපි පස්සේ දොරෙන් පැනලා දුවන්නේ කියපු එකේ තියෙන්නේ අර කියන්නේ අඩෝ පුළුවන් නම් ගාපන් අත තියලා බලපන්ඩෝ කියලා අපි ගම්වල කියනවා නේද? වලි වලට ගියා. ඒක තමයි මේ තියෙන්නේ. ඒක තමයි ඒ ප්‍රජාවේ මනෝභාවය. ඒගොල්ලෝ විශ්වාස කරනවා එහෙම කිව්වහම මෙච්චර මොරාල් පිට ටෝක් එකක් දෙන්න අපේ ලොක්කා ගාව මොකක් හරි ලොකු ප්ලෑන් එකක් ඇති. එහෙනම් අපි ටිකක් ගැම්මට ඉන්න ඕන. ඒ කියන්නේ ඒ අය බලාපොරොත්තු වෙන ඒ දූෂණ, අපරාධ, වංචා සහිත රාජ්‍ය ඉදිරි නුදුරේදී එළඹෙනවා. ඒක ඇතුලේ ප්‍රජාව එහෙම හිතනවා. ඒක ඇතුලේ අපිට අර පරණ වැඩ ටික ඒ විදියට කරගෙන ඉන්න පුළුවන් වෙයි නේද කියලා ඒගොල්ලෝ කල්පනා කරනවා. ඒ හින්දා තමයි අර සාගරකාරීව කියන්නේත් ඒ කතාවම තමයි. ඕගොල්ලෝ බය නැතුව ඉන්න. ඕගොල්ලෝ බය නැතුව ඉන්න. අපි මේ අපරාධ රාජ්‍ය ආයි හදනවා. අපි දේවල් පාරේදී විසඳ ගන්න තැනට මේ වැඩේ අරන් එනවා. පොඩ්ඩක් ඉන්න නීතිය ලොකුවට අවශ්‍ය නැහැ. අපි පොලිස්පතිවරයව වුණත් පාරේදී ගහලා මිනිස්සු ලව්ව මරවන්න පුළුවන් සයිස් සමාජයක් අපි හදලා දෙනවා කියලා. එතකොට ඒගොල්ලෝ කරන කැම්පේන් එකේ එක කොටසක් ඒක. ඒ කියන්නේ තියෙන 2.50 චිත්ත ධෛර්යය වර්ධනය කිරීම උදෙසා කරන අහිංසක ප්‍රකාශ. හයියෙන් කෑ ගහන මිනිස්සු ඇතුලේ විශාල බයක් තියෙනවා කියලා කතාවක් තියෙනවා. ඔය විශාල ශබ්දය ඇතුලේ අභ්‍යන්තරේ විශාල බියක් තියෙන බව තමයි දේශපාලනිකව නෙමෙයි නිකන් සමාජ විද්‍යාත්මකව කියව ගත්තාම අපිට තේරුම් ගන්න තියෙන නිසා ඔකට කලබල වෙන්න එපා කවුරු. මේක තමයි මේකේ විදිහ. හැබැයි එක දෙයක් තියෙනවා. ඒ තමයි පාරේදී බලය හුවමාරු වුණාට තමන්ගේ බලය පාරේදී දීලා පස්ස දොරෙන් පැනලා දුවන්න සිද්ධ වුණාට ඒ බලය නැවත පාරේදීම ලැබෙයි කියලා විශ්වාස කරන්න එපා කියලා අපි පොහොට්ටුවට කියනවා. කියන්නේ ඕගොල්ලන්ට බලය අහිමි වුණේ පාරෙන් තමයි. හැබැයි ඒ අහිමි වෙච්ච එක ආයි පාරේදීම ලැබෙන්නේ නැහැ. පාරේදී නැති වෙන ඒවා පාරේදීම හම්බෙන්නේ නැහැ. වෙන තැන්වල තිබිලා හම්බෙන්න පුළුවන්. මැතිවරණයකින් වගේ ඕගොල්ලන්ට බලය ගන්න පුළුවන්ද කියලා කල්පනා කරන්න. පාරේදී හිමි වෙච්ච බලය පාරේදීම පොලිස්පතිවරයෙකුට ගහලා මරලා වගේ බලය ඕගොල්ලොන්ගේ අතට හුවමාරු වෙයි කියලා හිතන්න එපා කියලයි අපි පොහොට්ටුවට කියන්නේ. ඉතින් පොහොට්ටුවට අපි මේ කියන ඒවා ටිකක් බර වැඩි ඇත්තටම. මේකේ සම්පූර්ණ කතාව අහන්න ඕන නම් අපේ channel එක පැත්තට එන්න.